අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ අපේ චක්‍රාවාටයේ තියෙන එක ග්‍රහ මණ්ඩලයක් විතරයි. ජස්ට් එක ග්‍රහ මණ්ඩලයක් විතරයි. අපේ චක්‍රාවාටයේ තවත් මේ වගේ ග්‍රහ මණ්ඩල මිලියන ගණනක් තියෙනවා. ඒ වගේම ඒ ග්‍රහ මණ්ඩලවල ග්‍රහලෝක බිලියන ගණනක් තියෙනවා. අපේ චක්‍රාවාටය වෙන ක්ෂීරපතේ. දැනට හොයාගෙන තියෙන විදිහට habitable planets, ඒ කියන්නේ ජීවිතයට සුදුසු planets ගණනය කරලා තියෙනවා බිලියන 11කට ආසන්න ප්‍රමාණයක් අපේ ක්ෂීරපත චක්‍රාවාටයේ විතරක් තියෙනවා කියලා. එතකොට ක්ෂීරපත චක්‍රාවාටය කියන්නේ අපේ විශ්වයේ තියෙන එක චක්‍රාවාටයක් විතරයි. ඒක නිකන් දූපතක් විදිහට අපි හිතුවොත් මේ වගේ දූපත island universes කියලා අපි ගත්තොත් ඒ වගේවත් ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයක් අපේ නිරීක්ෂණය කළ හැකි විශ්වයේ තියෙනවා. එතකොට මේ චක්‍රාවාටවල තියෙන ග්‍රහලෝකවල ජීවය පවතී. දැන් වාසයට සුදුසු කලාප එහෙමත් නැත්නම් ජීවාධාරක කලාප එහෙමත් නැත්නම් habitable zones ගැන කතා කරද්දී දැන් ග්‍රහ මණ්ඩලයක මව් තාරකාව තියෙනවනේ. දැන් අපේ ග්‍රහ මණ්ඩලයේ මව් තාරකාව තමයි සූර්යයා කියන්නේ. එතකොට මේ මව් තාරකාව දැන් හිතන්න බුධ තියෙනවා. හරිද? සූර්යයාට ළඟම තියෙන ග්‍රහලෝකය තමයි බුධ. බුධගේ ජීවයක් නැත්තේ මොකද අපි තාම බුධගේ ජීවයක් හොයාගෙන නැහැ. බුධගේ මේ පෘථුවියේ වගේ ජීවයක් තියෙන විදියක් නැහැ. මොකද බුධගේ ජීවය ඇති වෙන්න විදිහක් නැහැ. මොකද බුධ habitable zone එකේ නෙමෙයි තියෙන්නේ. දැන් බුධට දැන් අපි දන්නවා ප්‍රධාන වශයෙන් ජීවයක් පවතින නම් ද්‍රව ජලය අවශ්‍යයි. ද්‍රව ජලයම නෙමෙයි ද්‍රාවකයක්වත් අඩුම තරමේ අවශ්‍යයි. එතකොට දැන් අපි දන්නවා පෘථිවියේ ජීව ඇතිවීම පිළිබඳව පිළිගන්න ප්‍රධාන මතයක් තමයි ජෛව රසායනික පරිණාමවාදය. බයෝකෙමිකල් ඉවොලුෂන්. එතකොට මෙතනදී අපි දන්නවා මේ පළවෙනි ජීවියා ඇති වෙන්නේ ජලයේ. ඒ විතරක් නෙමෙයි සෛලවල පරිවෘත්තීය ක්‍රියා මේ දේවල් වලට මේ ද්‍රාවණ ඕන වෙනවා. එතකොට දැන් කොහොම habitable zone එකේ නෙමෙයි මේ බුධ තියෙන්නේ. එතකොට පෘථිවිය habitable zone එකේ තමයි තියෙන්නේ. දැන් හිතන්න යම්කිසි ග්‍රහලෝකයක් ඒකේ මව් තාරකාවට ගොඩක් ලං වුණොත් ඒකේ ද්‍රව ජලය තියෙන්න බෑ, ඒක වාෂ්ප වෙලා යනවා. ගොඩක් ඈත් වුණොත් ඒකේ ද්‍රව ජලය තියෙන්න බෑ, ඒක ඝන වෙනවා. ඒ නිසා habitable zone එකක් නිතරම ඒ මව් තාරකාවේ සිට තාපාංකය සහ හිමාංකය අතර තමයි පිහිටන්නේ. ඒ කියන්නේ ද්‍රව වාෂ්ප වෙන පරාසය සහ ද්‍රව අයිස් වෙන පරාසය අතර තමයි habitable zone එක ගොඩක් දුරට පිහිටන්නේ. මේකට අපි කියනවා circumstellar habitable zone කියලා. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් habitable zone එක ගණනය කරන විදිහ අපි තව වීඩියෝ එකකින් කතා කරමු. කොහොමද habitable zone එක තරුවට කොච්චර දුරින් පිහිටනවද කියලා ගණනය කරන්න කියලා. දැන් අනිත් දේ තමයි හිතන්න මව් තාරකාව ගොඩක් කූල් කියලා. මව් තාරකාව කූල් නම් උෂ්ණත්වයෙන් අඩු නම් මව් තාරකාව දෙසට එනවා habitable zone එක. මව් තාරකාව තාම උෂ්ණත්වයෙන් වැඩි නම් habitable zone එක මව් තාරකාවේ ටිකක් ඈතට යනවා. ඊට හේතුව තමයි අර මම කලින් කියපු සමතුලිතය තියෙන්න ඕන. ඒ කියන්නේ තාපාංකයත් හිමාංකයත් අතර තමයි habitable zone එක තියෙන්න ඕන. ඉතින් මේක ඇඩ්ජස්ට් වෙන්න එපා. ඉතින් habitable zone එක නිතරම අපිට ගන්න වෙන්නේ එහෙනම් සාමාන්‍යයෙන් තාපය වැඩියෙන් පිට ගන්න තරුව, උෂ්ණත්වය වැඩි තරුවක නම් ටිකක් ඈතට වෙන්න, උෂ්ණත්වය අඩු තරුවක habitable zone එකට සාපේක්ෂව. හරිද? දැන් ඇත්තටම දැන් මේ ග්‍රහ මණ්ඩලයේ habitable zone එකට අමතරව දැන් මේ ග්‍රහ මණ්ඩලයේ තියෙන තැන බලපාන චක්‍රාවාටයේ. දැන් චක්‍රාවාටයේ මේ ග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ. දැන් හිතන්න චක්‍රාවාටයේ මැදට චක්‍රාවාට කේන්ද්‍රයට ආසන්නයෙන් මේ ග්‍රහ මණ්ඩලයේ තියෙනවා නම් චක්‍රාවාටයේ කේන්ද්‍රයේ මෙටලිසිටි එක වැඩි, ලෝහ බහුලත්වය වැඩි. හැබැයි චක්‍රාවාටයේ කේන්ද්‍රයේ ප්‍රචණ්ඩතාවය වැඩි. ඒ කියන්නේ විකිරණ වැඩි. දැන් අපේ චක්‍රාවාට කේන්ද්‍රේ නම් කළු ගොරයක් තියෙනවා Sagittarius A star කියලා. එතකොට එතන ප්‍රචණ්ඩතාවය වැඩි, විකිරණ ප්‍රමාණය වැඩි. එතකොට එතන සුදුසු නැහැ. දැන් හිතන්න චක්‍රාවාටයේ කොනටම ගියා කියලා. අගටම ගියා කියලා. චක්‍රාවාටයේ අගටම ගියොත් එතන ලෝහ බහුලත්වය අඩුයි. ඒ විතරක් නෙමෙයි ඉතින් තරු උපදිනවත් අඩුයි. ඉතින් චක්‍රාවාටයේ නිශ්චිත ප්‍රදේශයක මෙන්න මේ සුදුසු ප්‍රදේශයක ජීවයට සුදුසු ප්‍රදේශයක තියෙන්න ඕන, පිහිටලා තියෙන්න ඕනේ මෙන්න මේ ග්‍රහ මණ්ඩලය. ඒ ප්‍රදේශයට අපි කියනවා galactic habitable zone කියලා. දැන් අපේ ක්ෂීරපතේ නම් සාමාන්‍යයෙන් තරු වලින් 120ක් වගේ මේ galactic habitable zone එකේ පිහිටලා තියෙනවා.